මැක් ස්පයිසි කියන එකත් රහ බලන්න ඕනේ අපිට. මේ තමයි බර්ගර්ස් ටික. කරලා බලමු. ලස්සනයි. මේක කියුට් බන් එක. එම තියෙන්නේ මේක ඇතුලේ ඒක කියුට්. හරිම සොෆ්ට් ඒවා. ටිකක් ලොකුයි. ආපු දැන් බර්ගර්ස් තුනම වෙනස් රහයිනේ. මම හිතන්නේ මේ හැෂ් බ්‍රවුන් එක. ඒ බීෆ් දයි. ඒක රහයිනේ හොඳයි. මේම බැදලා. මේක රතු පාටයි. ඒකෙත් පිකල් දාලානේ? ඔව් තියෙනවා. ඒකට කැමතිද? ඔක කන්න පුළුවන් ඉන්නලා ස්පයිසි එක. මං කැමති මේකට. ඔයා කැමති? මේ ඔයා කැමති අරගනේ. පාට පවුන්ඩ් එකකටනේ. අද අපි මැක්ඩොනල්ඩ් එකේ කොමුද? දැන් වෙලාව 7:20යි. අපි ගිහිල්ලා බලමු මැක්ඩොනල්ඩ් එකේ මොනවද කන්න තියෙන්නේ කියලා. අපි බලමු රස කොහොමද කියලා. එන ඉක්මනට යන්. ගොඩක් රෑ වෙලා තියෙන්නේ. යන්න. යා. මැක්ඩොනල්ඩ් එක නම් එච්චර දුර නෑ. අපේ ගෙදර ඉඳන් විනාඩි 5-7ක් වගේ තියෙන්නේ. ඒ නිසා ඉක්මනට යත හැකියි. හැබැයි වැහි පොදයි. පාර වෙන්නේ නැහැ. පාරක් පේන්නේ කළුවරේනේ. මේ පාරේ ලයිට් නෑනේ. නේ? චුට්ට පෙන්න. මේ පාරවල් වල ලයිට් නෑ. ඒ නිසා හරිම කළුවරයි. යන්ද? යන්. හරි. මැක්ඩොනල්ඩ් එකට ආවා. අපි බලමු. what's new? මේක ඉවරයිලෝනේ. අන්න වේලව. chicken big mac එකක් ගමනේ. මේක ගන්න chicken big mac. මේක limited time only කියලා තියෙන්නේ. ඒක ගමුකෝ. ඇඩ් කරා. තමුණද ගන්නෙ? පාට පාම්. රහ බලන්න ඕනේ අපිට. ඒකේ ඕනනම් දෙකක් දාලා ගන්න පුළුවන්. ගන්න මැක් ක්‍රිස්පි ඒ ක්‍රිස්පි චිකන් ස්පයිසි එක අපි කාලා තියෙනවානේ. ස්පයිසි එක ගමුද? alright. කීයත හැකි වෙනස නේ. මැක් ස්පයිසි කියන එකත් අපි ගන්නවා. තව මොකද ඒ ගන්න? දැන් අපි කීයක් ගත්තා? දෙක තුනක් ගත්තානේ. මේ මොනවාද ෆිෂ් නේ? නෑ අර මෙතන තියෙන මොකද එන් මොකක් හරි ගන්න. මොකද ගන්න? සර්ෆ් ඇන්ඩ් ටප්. සර්ෆ්. ඒකත් ගමුනේ. ඒක ගත්තේ නැද්ද? නෑ අරන් නෑ. ඒකත් දාමු. ආයේ මේ මොනවාද අපි ඩ්‍රින්ක්ස් වලට ගන්නෙ? ඩයට් කොක්. මේ මොකද? ඕසීස්. ඕසීස්. කියන්නේ ඔරියෝ. zero. මේක ගමුද එක්ක? එපාද? යෝ බැලහයෝ. Strawberry lemonade, caramel frappe, iced latte, mango pineapple smoothie, chocolate milkshake. ඒ එපාද? හරි නැද්ද? නැත්නම් කෝක් ගන්නවද? නෑ මොකක්ද අපි ගන්නෙ? කෝක් වගේ අතන ගලවෙන්නේ නැහැ. කෝක් වගේ එකද? එහෙනම් ගමුද? ආ? නෑ මට එතකොට බීලා බලලා කියන්න පුළුවන් දෙයක් මොකුත් නැද්ද? මේ කියන්නේ ස්ට්‍රොබෙරි මිල්ක් ෂේක් එක මේක අරන් බලන්න. අනේ ස්ට්‍රොබෙරි බොන්න බෑ අයියේ. චොක්ලට්. මේ චොකලට් එක. මිල්ක් ෂේක්? ඔව්. මිල්ක් ෂේක් ගැලපෙන්නේ නැහැ. මොකද ගන්න? කොකාකෝලා ක්ලාසික් තියෙනවා. ක්ලාසික්. මේක මේ වෙනස් වීම කොකාකෝලා ක්ලාසික්. නෑ නෑ මේක ගමු දෙන්න. මොනවද මේ ඕසිස් කියන්නේ? ගමන එක කොහොමද 0 නේ සම්බන්ධයෙන් කැලරිස් නෑ. අපි මේ ඩ්‍රින්ක් එක අරන් නැති හින්දා මේක ගන්න හිතුවා. ස්මෝල් ගමුද අයියේ? නැත්නම් මීඩියම්ද? නෑ අපි දෙන්නම බොන හින්දා. මීඩියම් එකක් ගන්නවා. හරිනේ? පේ කරන්න අයියා. රිසිට් එක ආවේ නෑ. රිසිට් එක ආවේ නෑ දැක්කද? නම්බර් කිව්වද? නෑ නෑ. නම්බර් එකක් ආවෙත් නෑ. බලන්න. අහමුනේ? අපිට මේ කවුන්ට් එකට ගිහිල්ලා මේ බිල් එකක් ඉල්ල ගන්න වුණා. එයා ඉතින් බලලා දාලා දුන්නා. හරි. දෙපැත්ත වෙනවා. ඔව් පස්සේ දැන් කෑම එක අරන් ආව මෙන්න මේ පැත්තට. මම මේකේ ගණන් ටික කියන්නම් කෑම එක ආවම. අපි ගත්තා බර්ගර්ස් 4කුයි ඩ්‍රින්ක් එකකුයි ගත්තා. බලමු රස කොහොමද කියලා. මට හිතුණා සීට් එක මාරු කරන්න. පිටිපස්සේ කට්ටිය ඉන්නවනේ. එතකොට ඒගොල්ලන්ව කැමරාවට අහු වෙනවනේ. මේකට යන්න. එතනට එන්නකෝ. හරි. එතන හොඳයි. හදලා තියෙන නැත්තේ.
මේ තමයි බර්ගර්ස් ටික. මේ තියෙන චිකන් බිග් මැක් එක. ඒක වුණා පවුම් 5යි පෙන්ස 49ක්. ඇරලා බලමු. ලස්සනයි. හොඳයිනේ. ඒක හොඳයිනේ. මේ මොකද්ද මේකේ නම ගහලා නැහැනේ. මේක ස්පයිසි බර්ගර් එක. මේක මැක් ස්පයිසි චිකන්. මේක වුණා ඒක තමයි ගණන් වැඩිම. පවුම් 6යි පෙන්ස 9යි. කෙචප් මදිද? මේක කියුට් බන් එක. ඒක මොකක්ද? මේක ඉන්න බලන්න. surf and turf. මේක surf and turf කියලා බර්ගර් එකක්. ඒක පවුම් 4යි පෙන්ස 39යි. හරි අපි බලමු අනිත් එක. ඒක ආරකනේ. quarter pounder cheese කියන එකනේ. cheese burger. cheese burger මේක උනා 5යි 29ක්. මේ වගේ තියෙන්නේ. මොකද ගන්නේ? ඕකද ගන්නේ? අපි මුලින්ම මේක මං හිතන්නේ beef වෙන්න ඕනේ. beef තමයි. beef නේ. quarter pounder cheese. මෙහෙම තියෙන්නේ මේක ඇතුලේ. මේ වගේ තියෙනවා මේක ඇතුලේ. ඒක cute. හරිම soft ඒවා. right? beef burger එකක් වගේ. කොහෙන්ද මඩද? ගෙදර ආදනේ වගේ. හැම එකෙම කාලා බලලා කියමු. හරි. රහයිනේ. හොඳයි beef burger එක. shape එක රහයි. මේක crispy එක. ඒක crispy නේ. mac spicy එක කන්න හදන්නේ. නෑ මේක spicy නෙමෙයි. mac spicy එක. දන්නේ නැහැ. mac spicy එක. ඒක තියෙන්නේ crispy chicken එකක්. ඉන්න මම පෙන්න. ඒකේ lettuce එහෙම දාලා ඇතුළට crispy chicken එකක් තියෙන්නේ mac spicy එක. ඒක කාලා බලමු. මං කන්න දෙන්න මුලින්ම. sauce ටිකක් දාලා කමු. හොඳට සරයි. සරයි? මං ආසයි ඒකට. ඔය තමයි මං ආසම. ඔය තමයි මං ආස බර්ගර් එක. මැක්ඩොනල්ඩ් එකට ආවත් මං ආසම කන්න මෙන්න මේ mac spicy කියන එක. හොඳයි නේ? ඒක හරි මේ ස්පයිසි. හොඳයි ඒක. මේක. දැන් කනවා chicken big mac කියන එක. හරික සරයි. ඒක chicken big mac නේ ටිකක් ලොකුයි. වැඩනවනේ. මොකක්ද? කාලගියා. දෝසයි නේ. වෙනස් පහක් තියෙන්නේ. මේ කාපු දැන් බර්ගර්ස් තුනම වෙනස් රහයිනේ. මං ගෙදර ඇදුවොත් ඔක්කොම බර්ගර්ස් එකම රහයි. රයිද? ඒකත් වෙනස් රහන්නේ. ඒක හැබැයි පැටි එකක් නේ. ඔය වෙනස්. චිකන් තමයි. දැන් ඊළඟට අන්තිම බර්ගර් එක. මේ අරකනේ. අපි මේක අහලත් නෑ surf and turf කියලා තියන්නේ. මේක මම පෙන්නන්න. ඒකේ මං හිතන්නේ මේ මොකද ඒකට කියන්නේ? hash brown එක. මේ මම හිතන්නේ මේ hash brown එක. මෙහෙම තියන්නේ. හැබැයි මේකේ පැටි දෙකේ චූටි බලන්නකෝ. මේක කාලා බලන්න. මම කාලා කියන්නේ. ඒ beef දයි? ඒක රහයි නේ හොඳයි. මේක මාළුද? ඒක hash brown නෙමෙයි. ඒ මාළුවේද? fish fillet එකක්ද? කොහෙන්ද මම කෑල්ලක් ගන්න? මේ මාළුවද කොහෙද? එන්න බා. ඒ මාළුවේ. මේ fish නිකන් අර මොනවාද fish fillet වගේ? fillet නෙමෙයි මේ අර මෙහෙම බැදලා. අද ඒකට කියන්නේ අර fish patty අර වගේ නාවේ මටත් නෑ වගේ නාවේ nuggets වගේ නේ. මේක නිකන් fish nugget එකක් වගේ.
ඒකත් හොඳයි නේ අයියේ. ඔය කැමතිද ෆිෂ් හින්දා? මේක ඉතර ආස නැද්ද? එයා මාළු කන්න නැති හින්දා ආස නැහැ. එනවා හොඳයි රහයි. ක්‍රිස්පි හින්දා. අපි බීම එකක් ගත්තනේ. මේක ඕසිස් සීරෝ කියලා තියෙන්නේ. මේක රතු පාටයි. මේක බීලා බලමු රහ. මේක රතු පාට බීම එකක්. එනයි. බෑ සීරෝ සීරෝ. ඒක හොඳයි. හරි අමුතුයිනේ. මොන වගේද ඒක? හොඳයි ඒක. හැබැයි අර සීනිත් නෑ වගේ නේද? හොඳයි. පැණි රහ නැහැ ගොඩක්. පැනස බීමක් තමයි. ඒක සීනි නෑ. නේද අර ලොකු පැණි රහක් නෑනේ. මොන වගේද ඒක? නිකන් පොඩි ළමයි ජෙලි එකක් වගේ. ඔව් ජෙලි රහක් වගේ නම ඒක. හොඳයි ඒක හැබැයි ෂේප්. අපි අර බීලා නැති හින්දා ඒක ගත්තේ ඉතින්. ඕන එක? අද ඔය ෆිෂ් එක කන්නේ නෑනේ මට දෙන්න ෆිෂ් එක එහෙනම්. මොකද්ද? අනේ මට ස්පයිසි එකකිනුත් දෙන්න මං ආසයි ඒකට. ටිකක් බෙදන් කමු. ඔව් බෙදන්. අර මේවත් රහයි දෙන්නේ. අය නම් මේ මුලින්ම මේක. හරි. දැන් අපි කනවා එහෙනම්. ස්පයිසි එක මුලින්ම බෙදාගෙන කනවා. ඒකට දෙන්න මාසයි නේ. සෝස් ඇති. ඔය සෝස් එක කඩ ගන්න එක. අර ලේසියිනේ. ස්පයිසි එක කමු. හැබැයි දැන් මේ බලන්න චිකන් බිග් මැක් එක 5.49 5.50යි. මොබයි දැන් එක නේ? ඒ ගානට මම පෙන්සල් වලබයි. හදන්නේ ඒක කැලරි 800 දෝලනේ. දන්න මං හිතන්නේ අර මේකේ ගාන අඩුවට තියෙනවා. ඒකයි ගොඩක් අය මේකට එන්නේ මං හිතන්නේ නේ. එක එක බර්ගර් වැරයිටිස් තියෙනවා. KFC එකේ එහෙම නැද්ද? KFC එකේ තියෙනවනේ. මම හිතන්නේ ඒකෙත් කරන්න ඕනනේ. බර්ගර් අරගෙන. අපි කාන්නේ හැමදාම එකම කන්නේ. ඒකයි. අපි KFC එකට ගිහිල්ලත් එහෙම බර්ගර්ස් වර්ග අරන් බලන්න ඕනේ. මෙහෙම අරන්නේ නෑනේ අපි. මේක කන්න සබ්බේ ගා. මම ආසයි මේකට. ඒ කැලේට ආසයි මම. මොනවද ඒවට කියන්නේ? මේ පිකල් කෑල්ලක් නේ? ඔව්. මේකට පිකල්ස් දාලා දෙනවා. මේ බිග් මැක් එක නේ? සබ්වේ එකේ වගේ නේ? අය තමයි කොල කැලේ. සබ්වේ එකෙත් හරියට සලාඩ්ස් එහෙම දාලා දෙනවනේ. ඒ වගේ රහක් එන්නේ. අරගෙන බෙඩ් ගතියේදී මේ බෙඩ් වලින් බෙඩ් නේ කවලේ අර. තුනක් තියෙනවා ඒක. ලේයර්ස් දෙකක් තියෙනවා. නේ? බෙඩ් එක වෙනවා වැඩි එක. මේකේ මොකක්ද? තමයි දෙන්න බෑ. මන්න නෑ මාළු කෑම අයින් කරන්නද? මං ඒක කන්නද අර කඩලා අරගෙන. මං ආසයි. මේ දැන් හරි. ෆිෂ් කෑල්ල අයින් කරා මොකද මේ ආස නැති හින්දා. ඔක රහයි නේද? අපේ එක අයින් කරා මේ නිකන් normal ටේස්ට් බර්ගර්. නරෝනේ නේ. දාන්නද? ඒක දාන්න. ඒකෙත් පිකල් දාලානේ? ඔව් කියනවා. අද රෑ නිසා එච්චර සෙනග නැහැ. ඒ නිසා අපිට වීඩියෝ එකක් කරගන්න පුළුවන් නේද? අවුලක් නැහැ මෙච්චර. කවුරුත් නැහැ. තව එක ටේබල් එකක් විතරයි ඉන්නේ. ඒ නිසා ෂේප්. නැත්නම් ඉතින් ලැජ්ජයිනේ නේද මේවා අරගෙන. කද්දි? මේ බීම එක අපේ රෙකමන්ඩ් කරන්න බෑ. මම මේ බර්ගර් එකත් එක්ක. බර්ගර් එකත් එක්ක ලොකුවට අර කෝක් වගේ තමයි ගැලපෙන්නේ නේ. ඒක ජෙලි රහක් එන්නේ. අලුත් එකක් හින්දා මම ආසයි. දැන් කිව්වේ නැහනේ ආසම එක මොකද්ද කියලා. ඔය ආසම එක මොකද්ද කියන්නේ? මේ හතරෙන් අපේ ගන්න මේක තමයි කාට පාමු. ඒකට කැමතිද? ඒක ඔක කන්න පුළුවන් ඊට වඩා ස්පයිසි එක. ස්පයිසි එක මම කැමති තාමත් ස්පයිසි එකට. හැබැයි බිග් මැක් එකත් හොඳයි අර ලොකුයිත් නේ. මේකද? ඔව්. ඒ පාන් වැඩි. ඔව් ලේයර්ස් දෙකක් නිසා තව පාන් කෑල්ලක් නෑ. බර්ගර් බන් කෑල්ලක් මැද ඇඩ් වෙලා තියෙනවනේ. ඒ හින්දා ඒකත් ඉතින් හොඳයි. බෑ ස්පයිසි එකට කැමති. ඒක තමයි ගණන් වැඩිම. ඒක. මං කැමති මේකට. ඔයා කැමති? ස්පයිසි එක තව එකක් තිබුණා හරි. තාත්තා පැටිය.
ඩබල් පැටි. මේ ඔයා කැමති අරගනේ පාට පවුන්ඩ් එකටනේ. මේ කෝට පවුන්ඩ් කියන එකේ මේ බීෆ් එකේ පැටි දෙකක් දාලත් ගන්න පුළුවන්. ඩබල් කියලා තිබ්බා. අපි ඉතින් රහ බලන්නනේ ගත්තේ එකයි ගත්තේ. ඒ දෙක ගන්නගේ වාසි සපයා නැහැ. බර්ගර්ස් කන්න ආසයට හොඳයි ඉතින්නේ. මේවත් හොඳයි ස්පයිසි එකම විතරක් නෙමෙයි නේද මේවත් රහයි. හැබැයි මේ අර KFC තරම් ලොකුම එකක් ඕනේ නැහැ මේක කාල් බීමේරුවම හරි. අපි හැමදාම ගන්න අරගෙන. මේවට කිව්ව නම මතක නැහැනේ මට. මේකද? නෑ මේවට. ජලපීනෝ. නෑ. පිකල්. මේ අර පිකල්ද පිපිඤ්ඤා මගේ එක. මම නම දාන්න. ටයිප් කරන්න එන්නේ මට මතක නෑ මේක. මම ආසයි ඒක කන්න. පිපිඤ්ඤා පිකල් කරලා මං හිතන්නේ. යා පරගලද? ඊයා. ඒක අච්චාර වගේ සින්නන්නේ. ඔව්. අච්චාර තමයි පිකල් කියන්නේ. මේ ෆිෂ් මේ එකත් මාසයි. මේකට කියන අර තියෙන බබ විකුණන්න මේව ගන්න. මෙහෙම හදලා. අර නගට්ස් වගේ. නගට්ස් වහ. ආ? ඔක රහයි නේද? ඒ තමයි. ඒක දුනුත් තියෙනවා? ඒ රහයි. දැන් මැක්ස් ස්පයිසි එකේ එහෙම මුකුත් නෑ මැද්ද කෑලි නේද? නිකන් ලෙටස් විතරයි දාලා තියෙන්නේ. ඒත් අර ස්පයිසිෙන්ද අපි ආසයි. මේක හොඳට මස් රහක් එක්ක චීස් එක එනවා ඒක. නේද අනිත් හැම එකේම එහෙම තිබ්බනේ මේකෙත් තියෙනවා. මේ මැක්ස් ස්පයිසි එකනේ ගණන් වැඩිම. ඒකේ උනාට මැද්දට මුකුත් දාලත් නෑ. කොළ විතරයි නේ? ඒ පැටියකට ගාන අර. ඔව් අර ඒක හැමෝම කන හින්දා වෙන්නේ නැති මං හිතන්නේ. ස්කෝලේ යනකම් බීම් එකක් කැබ්බේ වෙලා. ඔව් පොඩි බබාලගේ බීම් එකක් වගේ නේ. හැබැයි මේක මාර සීනි අඩුයි වගේ නේ. නැද්ද? ඔව් සීරෝ. ඩ්‍රින්ක් එක විතරයි ඉතුරු. මං හැබැයි ආසයි මේ ඩ්‍රින්ක් එකට. අමුතු රහක් එනවා. මං ආසයිනේ අලුත් දේවල් බීලා බලන්න. නැත්නම් හැමදාම කෝක් නෙවා ගන්නෙ. පයිසා වලන්නේ. ඔව් නේ. ගිහින් ගෙදර ගිහලා උණු වතුර බොමු. ලෝරද නැහැ පාට වුණේ. මේක දාලා එනද? මේකක් දානවා. අනේ නෑ යන ගමන් දාමු නේ. ඔබ දාලා එන්නේ. දැන් යනවද? සීතලයි. දැන් වෙලාව කීයද? දැන් වෙලාව 8යි කාලයි. හරි. දැන් අපි ගෙදර යනවා. සීතලයි. මේ මෙතන මොනවද දාලා මේ පොඩි බබාලාට සෙල්ලම් කරන්න මෙතන දාලා පොඩි මොනවද ඒවට කියන්නේ? චූටි කම්පියුටර්ස්. චිත්‍රම දෙන්න. ෂෝයිනේ. බබාලාවම සෙල්ලම් කරන්න. වහිනවත් එක්ක එහෙනම් අපි දැන් යනවා. බයි කියන්නේ නේ. වහිනවා යන් ඉක්මනට. කෝ බබා කායගේ යතුරු? ඉක්මනට අන්ලොක් කරන්න. අර මැදින් යන්න.